සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ විශාලම වීඩියෝ platform එක ගැන. අපි හැමෝම දවසකට විනාඩි කිහිපයක්වත් යන platform එකක් තමයි YouTube කියන්නේ. හැබැයි මේ YouTube එක කොහොමද ආරම්භ වුනේ? කවුද මේක හදපු කට්ටිය? කොහොමද මේක ලෝකයේ බලවත්ම digital platform එකක් බවට පත් වුනේ? අද අපි ඒ ගමන ගැන බලමු. YouTube ආරම්භ වුණේ 2005 දී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. මේ ආරම්භ කළේ චැඩ් හර්ලි, ස්ටිව් චේන්, ජාවඩ් කරීම් කියන තරුණයන් තුන්දෙනා විසින්. ඔවුන් කලින් වැඩ කරලා තිබුණේ PayPal කියන කම්පැනි එකේ. ඒ කාලේ ඔන්ලයින් වීඩියෝ ෂෙයා කරන්න පහසු වෙබ්සයිට් එකක් තිබුණේ නැහැ. ඒ නිසාම ඔවුන් හිතුවා මිනිසුන්ට තමන්ගේ වීඩියෝ ලෝකයට ෂෙයා කරන්න පුළුවන් platform එකක් හදමු කියලා. මෙහිදී පළමු වීඩියෝ එක 2005 අප්‍රේල් 23 වෙනිදා ජාවෙඩ් කරීම් විසින් අප්ලෝඩ් කළා. ඒ Me at the Shoe කියන වීඩියෝ එක. ඒ වීඩියෝ එක සරල එකක්. ඒකේ තිබුණේ ਉਹ ෂූ එකේ එලිෆන්ට් කෙනෙක් ගැන කතා කරනවා. හැබැයි ඒ සරල වීඩියෝ එක තමයි YouTube ඉතිහාසයේ පළමු වීඩියෝ එක. මේ අතර 2006 වර්ෂයේදී YouTube එක වේගයෙන් ජනප්‍රිය වුණා. ඒ වෙලාවේ Google එක විසින් YouTube එක ඩොලර් මිලියන 1.65කට මිලදී ගන්නවා. මේක ඩිජිටල් ලෝකයේ විශාලම ඩීලර්ස් වලින් එකක්. ඒ වගේම මේ YouTube එක තුලින් මුදල් උපයන්නත් හැකි වුණා. 2007 වසරේදී YouTube partner program ආරම්භ වුණා. මේකෙන් ක්‍රියේටර්ස්ලා ඇඩ්ස් හරහා මුදල් උපයන්න පුළුවන් වුණා. එතනින් පස්සේ YouTube කියන වෘත්තිය ලෝකයට හඳුන්වා දීම සිදු වුණා. YouTube නාලිකාවක දායකයින් එනම් subscribers සංඛ්‍යාව මත පදනම්ව YouTube ආයතනය විසින් නිර්මාණකරුවන්ට සම්මාන හෝ පදක්කම් ලබා දෙනු ලැබේ. මෙම පදක්කම් ප්‍රධාන වශයෙන් අධීර කිහිපයකින් සමන්විත වෙනවා. දායකයින් ලක්ෂ 1ක් සපුරාගත් විට රිදී සම්මානයද, දායකයින් මිලියන 1ක් සපුරාගත් විට රන් සම්මානයද, දායකයින් මිලියන 10ක් සපුරාගත් විට දියමන්ති සම්මානයද, දායකයින් මිලියන 100ක් සපුරාගත් විට රතු දියමන්ති සම්මානය ලබාගත හැකිය. එසේ වෙනස් වෙමින් ආව YouTube වල 2010 දී HD වීඩියෝද 2020 දී ෂෝට්ස් වීඩියෝද හඳුන්වා දීම සිදු කළා. YouTube මෘදුකාංග ඉංජිනේරුවෙකු වූ පීටර් බ්‍රැඩ්ෂෝ 2009 ජූලි 21 වන දින නිවේදනය කළ පරිදි YouTube භාවිතා කරන්නට ත්‍රිමාණ වීඩියෝ උඩුගත කිරීමේ පහසුකම සපයා තියෙනවා. මේකේ ප්‍රධාන කාර්යාලය දැන් තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 901 චෙරි ප්‍රදේශ සෑන් බ්‍රෑනෝ කැලිෆෝනියා කියන ස්ථානයේ. පොඩ්ඩක් හිතලා බලන්න 2005 දී තරුණයන් තුන්දෙනෙකු විසින් පොඩි අයිඩියා එකකින් ආරම්භ කළ මෙය අද ලෝකයේ බලවත්ම මීඩියා ප්ලැට්ෆෝම් එකක් වෙලා තියෙනවා. අපි අද වීඩියෝ බලන මේ ප්ලැට්ෆෝම් එක සිම්පල් වෙබ්සයිට් එකක් විතරක් නෙමෙයි, ඒක වෘත්තීයමය එකක්. ඒ වගේම බිස්නස් එකක්, এডুকেෂන් ප්ලැට්ෆෝම් එකක්. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.